විශ්වවිද්‍යාලවල කතිකාචාර කම කරපමණින්ම ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් දැනුමක් නැහැ. ඩොලර් එකේ අගය ඊටාම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පැවතුණා. අපි එතකොට කිව්වා විශේෂයෙන්ම දැන් මේ වෙළඳපොළ සම්බන්ධව තිබෙන ව්‍යාපාරිකයන්ගේ ඒ විශ්වාසයේ විඳ වැටීම උඩ විශේෂයෙන්ම වෙළඳපොළට ඩොලර් නිකුත් කිරීමේ තිබෙන හිඟතාවයක් තිබෙනවා. එතකොට මේ හිඟතාවයේ හින්දා තමයි ඩොලර් එක පෞගිය සති දෙකකට කලින් ඊටාම අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් අපි දැක්කා. මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් වාණිජ බැංකුව වලට ලබා දීම තුළ යම් ප්‍රමාණයකට ඩොලර් එක 330 දක්වා යම් පල්ලයකට දාගන්න හැකියාව ලැබුණා. නැවත වතාවක් ඩොලර් එකේ මිල ඉහළ යනවා රුපියල අව ප්‍රමාණය වෙනවා ශීඝ්‍රයෙන්. ඒතර අද වෙනකොට ඩොලර් එක 339.50කට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 695ක් වැනි විශාල මුදලක් මේ ආණ්ඩුවට ලබා දීම උඩත් ඩොලර් එක පහත වැටෙන්නේ නැහැ. ඉතින් මෙවැනි මුදලක් ලබා දීමේ දුන්නාට පස්සේ ඩොලර් එක රුපියල ශක්තිමත් වෙනවට වඩා ඩොලර් එක ඉහළ යන තත්ත්වයක් අපිට පේන්න තිබෙනවා. විදේශීය රටවල් වල ඉන්න සේවකයන් ශ්‍රමිකයන් පණයනකරුවන් ඒගොල්ලෝ මේ රටට ඩොලර් ගෙනීම ඒ වගේම අපනයනකරුවන් වෙළඳපොළට ඩොලර් නිකුත් කිරීම යම්කිසි ආකාරයකට ප්‍රමාදයක් තිබෙනවා. ඒ ප්‍රමාදය වෙන්නේ වෙළඳපොළ ගැන Tamanට තිබෙන විශ්වාසය බිඳ වැටීම. අද වෙනකොට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ ඉල්ලුමට හරියන සැපයුම වෙළඳපොලේ නැහැ. සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් අපනයනකරුවන් ඩොලර් එකට ලැබෙන රුපියල් ප්‍රමාණය තව අගය වැඩි වෙයි කියන මතයේ උඩ ඔවුන් මේක රඳවගෙන ඉන්නවා. යම්කිසි ආකාරයේ අවිනිශ්චිත භාවයක් ව්‍යාපාරිකයන් අතර ගොඩනැගිලා තිබෙනවා. ඒක ඊතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. මේක තේරුම් අරගෙනද ආණ්ඩුව වැඩ කරන්නේ. මේ රටට වාහන ගෙන්නන්න වාහන 1700කට LC ඕපන් කරා. මම හිතන්නේ ඩොලර් මිලියන 200කටත් වඩා වැඩි ප්‍රමාණයක්. ඒතකොට ජනාධිපතිතුමා මැයි 16 ගැසට් එක ගහනවා. මැයි 15 වාහන 1700කට ගැසට් මේ LC ඕපන් වෙනවා. ඒතකොට ඒ ඕපන් වීම තුලම විශාල ඩොලර් ප්‍රමාණයක් ඒ වාහන ගෙන්වීම සඳහා වෙන් කරලා තියෙනවා. දැන් එතකොට ඒකට නියෝජ්‍ය මුදල් ඇමතිතුමා කියනවා සිකුරාදා දවසට වැඩියෙන් LC ඕපන් වෙනවලු. පට්ටපල් බොරුවක්. සිකුරාදා දවසට තමයි අඩුවෙන්ම LC ඕපන් වෙන්නේ. සාමාන්‍යයෙන් සතියක ඩොලර් එක වැඩි වෙනවා. ආයි සඳුදා ඩොලර් එක 750 රුපියලක් අඩු වෙනවා. ඒකත් ඇවිල්ලා නියෝජ්‍ය ඇමතිතුමා බොරුවක් කිව්වේ. එහෙම ඕපන් වෙන්නේ විශේෂ හේතුවක් තියෙන්න ඕනේ. ඒ විශේෂ හේතුව තමයි මැයි මාසේ 16 වෙනිදා සෙනසුරාදා අධිභාරයක් ගහනවා කියලා වාහන ගෙන්වීමට අධිභාරයක් ගහනවා කියලා ගැසට් එක එනවයි කියලා මේ වාහන ගෙන්නන ප්‍රධාන අය දැනගත්තා. ඒ කියන්නේ නියෝජ්‍ය මුදල් ඇමතිතුමා ප්‍රායෝගික නෑ. ඒකයි මම කිව්වේ විශ්වවිද්‍යාලවල කතිකාචාර්යවරු හැටියට ඉන්න පුළුවන්. ඒ හිටියට මේ වෙළඳපොළ ගැන ප්‍රායෝගික දැනුමකුත් තියෙන්න ඕනේ. වෙළඳපොළ හසුරවන්න, ආර්ථිකමය තීන්දුව ගන්න. ඒ දෙකම අවශ්‍යයි. දැන් මේ ප්‍රායෝගික දැනුම නැති හින්දා තමයි වැරදි තීන්දුව අරගෙන ඇවිල්ලා අද වෙනකොට ඩොලර් එක මේ තරම් දුරට ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ආනන්ද කුමාර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ ඉන්නකොට කිව්පු ගජමිතුරු ආර්ථිකය දැන් එතුමා ඇවිල්ලා ගජමිතුරු ආර්ථිකයේ ක්‍රියාත්මක වෙනවා. එතුමාගේ රීබිල්ඩින් ශ්‍රී ලංකා එකේ ඉන්න කට්ටිය තමයි දැන් වාහන ගෙන්. මම දන්නේ නැහැ ඒකට කියන්නේ ගජමිතුරුද පචමිතුරුද කියලා. කොහොම හරි ජනාධිපතිතුමාගේ වටේ ඉන්න උදවිය තමයි මේ ආර්ථිකයේ දැන් ලාභ ප්‍රයෝජන ගන්නෙ. ඒක ගෙවන්න සිද්ධ වෙලා තිබෙනවා මේ රටේ සාමාන්‍ය ජනතාවට.